ඔබට මතක නම් මෙන්න මෙයා අමතක නම් වෙන්න හේතුවක් ඇත්තෙම නෑ සේයා. සේයා සදෙව්මිනි මල් පෙත්තක් වගේ ලස්සන පුංචි පැටියා. අවුරුදු 4යි මාස 8යි. අපරාධකාරයා රෑ 12 මාරට ගෙට පැන්නේ. මේ පුංචි පැටියා උස්සගෙන කිලෝමීටරයක් දෙකක් ගම මැද්දේ උස්සගෙන දිව්වා. මේ පුංචි පැටියා කෑ ගහලා ඇඬුවා. ඒ අඬනකොට ඒ පාපතර මෙලෙච්ච තිරසනා කට මිරිකුවා. කියන විදිහට ඒ අවස්ථාවේ පුංචි අර කිරිදතක් දෙකක් ගැලුණා කියලා. අමානුෂික විදිහට ඝාතනය කළා සේයා. ඔය සේයාට අපරාධය කරපු අපරාධකාරයා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඔහු ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මල පොතේ අකුරක් ලියන්න දන්නේ නැහැ. ඇඟිලි අස්සන ගහන්නේ. මේ සේයාට අපරාධය කරපු අපරාධකාරයා වෙනුවෙන් කිසිම අධිකරණයක කිසිම නීතිඥ මහත්තයෙක් නෝනා කෙනෙක් නැගිට්ටේ නැහැ. ඇයි? ඒ තරම් මෙලෙච්ච අපරාධයක් ඒ පාපතර මිනිහා කළා තිබුණේ. රජයේ නොමිලේ නීතිඥ මහත්තයෙක් පත් කළා. ඒ රජයේ නොමිලේ පත් කරපු නීතිඥ මහත්තයා ජායල ගෙවල් මගේ සමකාලීන හිතවතෙක්. මම ඇහුවා නඩුව දවසේ මොකද වුනේ කියලා. නඩුව දවසේ උදේ මේ සමන් ජයලත් කියන පාපතර ඒ අපරාධකාරයා කූඩුව ඇතුලේ ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වලු සර්ට බුදු බවත් වෙනවා. අද උසාවියේ නඩුව කතා කරනවා. සර් මම වෙනුවෙන් කතා කරන්න එපා. ඇයි? ඔය හෙන ගහන අපරාධෙ මං කළා. සර් මම වෙනුවෙන් කතා කරන්න එපා. මං ඔය හෙන ගහන අපරාධෙ කළා. මට දැන් රැට නිින්ද යන්නේ. මට රැට ඒ ළමයාගේ ඇස් දෙක මැවිලා පේනවා. මම අද මාව එල්ලලා මැරුවත් මං කරපු දේවල් මේ අධිකරණය කියනවා. මේ සමන් ජයලත් කියන අපරාධකාරයාට ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මරණීය දණ්ඩනය දුන්නා. එල්ලලා මරන්න නියම කළා. හැබැයි ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? ඔය සේයට අපරාධය කරපු අපරාධකාරයා ඔය කියන පුද්ගලයයි අර මං ඊට ඉස්සෙල්ලා කතා කරපු දොස්තර මහත්තයා MBBS වෛද්‍ය ඉන්දික බාලගෙයි දෙන්නම දැන් හොයලා බලන්න ඉන්න එක කූඩුවක් ඇතුලේ. ඇයි? ඒ දෙන්නට මරණීය දණ්ඩනය දීලා තියෙන්නේ.